තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අලංකතෝ චේති සමංචරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මාගේ මාතෘකාව වන්නේ මෙරට බේරාගත් විරෝධාර රණවිරුවන් ගැන බුදු සමය අනුව විමසා බැලීමයි. මෙම විරෝධාර රණවිරුවන් අපට කිසි දිනක අමතක කළ නොහැක. රට ජාතිය ආගම බේරා ගැනීමට එම නිලධාරීන් දැරූ උත්සාහය ඉතා වටිනා දෙයක් බව මෙහිදී ප්‍රකාශ කළ යුතුය. මෙබඳු නිලධාරීන් ගැන පෙර කාලයේ කොතෙකුත් කතා අපහසා ඇත. ත්‍රිපිටකයේ විවිධ අවස්ථාවල හා ධම්පදයේ විවිධ නිදාන කතාවල මේ බව සඳහන් වේ. එසේම දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ පිළිබඳව තොරතුරු හමු වේ. එසේම ලක්දිව ඉතිහාසය පරීක්ෂා කිරීමේදී විශාල විස්තරයක් හමු වේ. අපගේ වංශ කතාවල මෙම රණවිරුවන් ගැන කතා හමු වේ. දීප වංශය, මහා වංශය, තූප වංශය වැනි වංශ කතාවල තොරතුරු හමු වේ. රාජාවලිය වැනි ග්‍රන්ථවල මේ පිළිබඳ විස්තර දැක්වේ. එසේම බුද්ධ කාලයේ විදුඩබ නම් සෙන්පතියා ශාක්‍ය ඝාතනය කළ බව සඳහන් වේ. මහා පරිනිර්වාණ සූත්‍රයේ වජ්ජි රජදරුවන් සප්තාපරිහානී ධර්ම ආරක්ෂා කරන තෙක් ඔවුන් අසමගි කිරීමට නොහැකි බව සුනීද වස්ත්‍රකාර හමුවේදී දක්වයි. අජාසත් වැනි පීතෘ ඝාතක රාජ පරම්පරාවක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. කොසල් රජතුමාගේ අමාත්‍යයෙකු සන්තතික අමාත්‍යා ගැන ලස්සන කතාවක් ධම්මපද කතාවේ විස්තර වේ. යුද ජයග්‍රහණයෙන් පසු දින 7ක් රජ සැප විඳි බවත් එම සතුට භුක්ති විඳීමට සුරීපි නලඟනක් දුන් බවත් දින 7 අවසානයේදී වෙහෙසට පත් වූ එම කාන්තාව ඔහු ඉදිරියේ මැරී වැටුණු බවත් අමාත්‍යා දුකට පත් වී බුදුරජාණන් වහන්සේ හමු වූ බවත් එහිදී ආභරණ සමග නිවන් අවබෝධ කරගත් අමාත්‍යා ගැන ලස්සන කතාවක් දැක්වේ. ඇඳුම් පැළඳුම් ඇඳ සිටියත් ඔහු ශාන්ත දාන්ත නම් විනීත නම් ඔහු ශ්‍රමණයෙකු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. චණ්ඩාශෝක රජතුමාට විශාල හමුදාවක් සිටි බවත් යුද්ධයෙන් පසු දුකට පත් වී සිටි රජතුමාට සැනසීම ගෙන දුන්නේ හත්වැරදි නීග්‍රෝධ සාමණේරයන් බව ටිබෙට් දුල්වායි වැනි ග්‍රන්ථවල සඳහන් වේ. දුටුගැමුණු සහ එළාර යුද්ධයේදී රහතන් වහන්සේලා පවා ප්‍රමුඛත්වයගෙන ගමන් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. මෑත ඉතිහාසයේ විරෝධාර සෙමළුන් ගැන වීර පුරංඅප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා, වීදිය බණ්ඩාර, මද්දුම බණ්ඩාර වැනි අය පෙරමුණ ගත්හ. විජයබා රජතුමා විදේශ රටවල් පවා ආක්‍රමණය කළ බව සඳහන් වේ. කුඩාපල හාඳුරු, තේර පුත්තාභය, වාරීපල සුමංගල වැනි භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත්හ. ඉතිහාසය ආරක්ෂා කිරීමට, රට ආරක්ෂා කිරීමට ඒ අය වැඩ කටයුතු කළ. මෑත ඉතිහාසයේ අපගේ ත්‍රිවිධ හමුදාව මෙම යුද්ධවලදී රටදෑ සමය රැකීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ බව සඳහන් වේ. අපගේ ජාතියේ මුරදේවතාවුන් හැටියට සලකන භික්ෂූන් වහන්සේලාද ත්‍රිවිධ හමුදාවද හමුදා නිලධාරීන්ද වැඩ කටයුතු කළ බව සඳහන් වේ. එබැවින් අපගේ මෙවැනි වටිනා රටක් රැක ගැනීමට ජාතියේ මුරදේවතාවුන් හැටියට මෙම හමුදා නිලධාරීන්, හමුදා මහත්වරු ක්‍රියා කරපු ආකාරය අමුතුවෙන් කිය යුතු නොවේ. එබැවින් පින්වත්නි, අපි කවුරුත් ඒ අයට සදා ණය ගැති. ඒ නිසා ඔවුන්ට ගෞරව සත්කාර දැක්වීම, සැලකිලි සම්මාන දැක්වීම, නිවෙස්වලට ගොස්
ඔවුන් හා සැප දුක් සෙවීම අපගේ යුතුයකම හැටියට සලකමින් මේ අවස්ථාවේදී හමුදා නිලධාරීන්ගේ වටිනාකම ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන තෙරුවන් සරණයි හැමතෙම.